Hello everyone. අද දවසේ මම ඔබට English level test එකක් කරන්නයි මේ සූදානම් වන්නේ. මේ ඊටාම සුවිශේෂී දෙයක්. මොකද ඔබට පුළුවන් ඔබේ level එක English level එක මේ test එක හරහා මැන බලා ගන්න. ඉතින් මම ප්‍රශ්න 20ක් ඔබට දෙනවා. ඒ 20න් ඔයාගේ කීයක් හරියනවද කියලා මට comment එකක් වශයෙන් පහත comment section එකට අනිවාර්යෙන් දාන්න ඕන. 20න් කීයක් හරි ගියාද කියලා. Then I can check your understanding. මට පුළුවන් ඔයාගේ knowledge එක, ඔයාගේ අවබෝධය තේරුම් ගන්න. හොඳයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නය මොකද්ද? She space එකක් තියෙනවා like apples the likes apples the මම තප්පර 5ක් දෙනවා ඔයාට හිතන්න. right මොකද උත්තරේ? she likes apples likes B තමා answer එක. right ඔයාගේ එක හරිනම් ඔන්න ඔයා දැන් එකක් හරි ගියා කියලා හිතා ගන්න. වැරදින් ඔන්න ඔයාට තාම ලකුණු එකක්වත් නැහැ. හොඳයි. අපි දෙවෙනි එකට යමු. බලන්න දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි එක තමයි right I have been working here for 10 years the since 10 years the answer එක correct answer එක මොකද්ද? for 10 years අවුරුදු 10ක සිටන් කියනකොට අපි ගන්නේ for කියන preposition එක. මම අවුරුදු 10ක සිටන් මෙහි වැඩ කරමින් ඉඳලා තියෙනවා for 10 years. right අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. we went a trip to Kandy. for a trip the on a trip the right අපි නුවරට චාරිකාවක් ගියා කියනකොට හොඳට මතක තියාගන්න උත්තරේ තමයි on a trip. on a trip. a trip සමග එන්නේ on කියන preposition එක. හොඳයි. දැන් ඔයා මේ තුනටම හරිනම් ඔන්න ඔයා ලකුණු 3ක් අරගෙන තියෙන්නේ. right බලන්න හතරවෙනි එකත් ඔයාගේ හරියයිද කියලා. බලන්න. I have been the I have gone the I have been to Nuwara twice the I have gone to Nuwara twice the right correct answer is B. been I have been to Nuwara twice. මම නුවරඑළියට දෙපාරක් ගිහිල්ලා තියෙනවා. I have been to Nuwara twice. මම කතරගම දෙපාරක් ගිහිල්ලා තියෙනවා. ඒකත් මේ විදිහටමයි කියන්නේ I have been to කතරගම twice. ඒ විදිහට කියන්නේ. මම ගිහිල්ලා තියෙනවා කියනකොට I have been ගන්න. දැන් ඔබ වැරදුනහම දුක් වෙන්න එපා. වැරදුනහම හිතා ගන්න මම දෙයක් ඉගෙන ගත්තා කියලා. මම දෙයක් ඉගෙන ගත්තා කියලා ඔයා සතුටු වෙන්න. right බලන්න පස්වෙනි එක. She is good for English the good at English the ඇය ඉංග්‍රීසි විෂයට දක්ෂයි. right she is good at English. good at B තමා උත්තරේ. ඇය ඉංග්‍රීසි විෂයට දක්ෂයි. නිමල් ඉතිහාසයට දක්ෂයි. නිමල් is good at history. එතකොට good එකේ ඉන්නේ at කියන preposition එක. මේක pattern එකක් විදිහටත් අපි use කරනවා. හොඳයි. බලන්න 6 වෙනි එක. I saw you dancing the I saw you were dancing the මම දැක්කා ඔයා නටමින් සිටිනවා. උත්තරේ මොකද්ද? I saw you dancing. ඒ තමයි උත්තරේ. I saw you dancing. මම දැක්කා ඔයා නටනවා. නටමින් සිටිනවා. මම දැක්කා ඔයා යනවා. I saw you going. මම දැක්කා ඔයා එනවා. I saw you coming. I saw you were coming කියන්නේ නෑ අපි. මේකත් pattern එකක් විදිහට ඔයා මතක තියාගන්න. I saw you dancing. මම දැක්කා ඔයා නටනවා. මේ සමගම ඔයාට මතක් කරන්නට ඕන අපගේ ත්‍රිමාසික ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවේ ආරම්භක දින නොමිලේ දේශනයට ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ කැමති නම් අපගේ නොමිලේ දේශනයට සම්බන්ධ වෙන්න
මෙන්න මේ නම්බර් එකට 0.71 47යි 22යි 516ට ඔයාගේ නම WhatsApp කරන්න. එහෙම නැත්නම් පහළ description එකේ සහ පළමු comment එකෙත් මම දාලා තියන්නම් අපගේ WhatsApp group link එක. ඒ link එක හරහා group එකට join වෙලා අපගේ නොමිලේ දේශනේ සම්බන්ධයෙන් ඔයාට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. කිසිදු වයස් භේදයක් නැහැ. ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් online ඉංග්‍රීසි පාඨමාලාවක්. හොඳයි. අපි යමු ආයෙත් English level test එකට. අපිට දැන් තියෙන්නේ කීවෙනි ප්‍රශ්නයද? 7 වෙනි ප්‍රශ්නය. He can speak two languages the he can speak two languages the ඔහුට භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. Right. Which is the correct answer? Answer B. Speak. He can speak two languages. ඔහුට භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. කැන්ට පස්සේ, කුට්ට පස්සේ, ෂුට්ට පස්සේ අපි තියන ක්‍රියාපදයේ බේස් ෆෝම් එකෙන් තියන්නේ he ඒක වචනයි කියලා ඔයා speaks ගන්න එපා. he ඒක වචන කියලා speaks ගන්න එපා. මොකද can තියන නිසා අපි ක්‍රියාපදයේ බේස් ෆෝම් එක use කරන්නේ. හොඳයි. අපි යනවා 8 වෙනි එකට. Kumara is wearing a new trousers. කුමාර අලුත් දිග කලිසමක් ඇඳගෙන ඉන්නවා. trousers. Right. මොකක්ද උත්තරේ? මොකක්ද ඔයා හිතුවේ? දැන් ඔයා හිතපු එක හරිනම් ඔන්න තව එකක් ඔයා හරි ගියා. right. ඔයාගේ ලකුණු ටික එකතු කරනවා නේද දැන්? මතක තියාගන්න අන්තිමට කමෙන්ට් එකක් දාන්න ඕන අනිවාර්යයෙන්ම 20න් මෙන්න මේ ලකුණු ප්‍රමාණය මම ගත්තා. I have got කියලා දාලා 20න් ලකුණු ප්‍රමාණය දාන්න. right. මතක තියාගන්න එතකොට උත්තරේ B. Kumara is wearing a new trousers. දිග කලිසමක් කියනකොට trouser නෙවෙයි trousers. දැන් මම ආයෙත් කියනවා. වැරදුනොත් දුක් වෙනවද? වැරදුනොත් දුක් වෙන්න එපා. ඉගෙන ගත්තා කියලා සතුටු වෙන්න. හරි. trouser නෙවෙයි trousers. මේක ඉගෙන ගත්තා කියලා ඔයා සතුටු වෙන්න. right. වැරදුනහම දුක් වෙන්න එපා. right. බලමු ඊගාව එක. I am on the bus the in the bus the මම බස් එකේ ඉන්නේ. right. මොකක්ද උත්තරේ? I am on the bus. ඔතන මතක තියාගන්න යම්කිසි රථයක නැගිටලා ඇවිදගෙන යන්න පුළුවන් නම් අපි use කරන්නේ on කියන preposition එක. මම කෝච්චියේ ඉන්නේ. I am on the train. මම plane එකේ ඉන්නේ. I am on the plane. මම කාර් එකේ ඉන්නේ. කාර් එකේ නැගිටලා ඇවිදගෙන යන්න පුළුවන්ද? බෑ. එහෙනම් I am in the car. I am on the car නෙවෙයි I am in the car. පැහැදිලි නේද? right. අපි යනවා 11 වෙනි එකට. I don't like reading novels the I don't like read novels the මම නවකතා වලට කැමති නැහැ. right. මොකක්ද ආන්සර් එක? I don't like reading novels. I don't like reading novels. right. 10 වෙනි එකට උත්තරේ A. හොඳයි. ඔන්න ප්‍රශ්න 20න් අපි 10ක් සාකච්ඡා කරා. තව 10ක් එහෙම් පිටින්ම තියෙනවා. දැන් මේකෙන් කොච්චරක් හරිද? කීයද? 10ම හරිද? 9ක් 8ක් හොඳයි. කමක් නැහැ. අපි අන්තිමට බලමුකෝ ලකුණු කීයද කියලා. right. 11 වෙනි එක. Did you go there yesterday? Did you went there yesterday? ඔයා ඊයේ කොළඹ ඔයා ඊයේ එහෙ ගියාද? ඔයා ඊයේ එහෙ ගියාද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. right. උත්තරේ did you go there yesterday? ඔයා ඊයේ එහෙ ගියාද? Did you go there yesterday? මතක තියාගන්න ක්‍රියාපදයේ බේස් ෆෝම් එක තමයි අපි use කරන්නේ. Did you come? ඔයා ආවද? Did you cry? ඔයා ඇඬුවද? ක්‍රියාපදයේ බේස් ෆෝම් එක use කරන්නේ. 12 වෙනි ප්‍රශ්නය මේක. Kumara is reading the Kumara reads the
හොඳට වාක්‍ය දිහා බලන්න. right answer එක මොකද්ද? කුමාර is reading a newspaper now. now කියලා තියෙන්නේ. ඒ නිසායි අපි is reading use කරන්නේ. කුමාර දැන් පත්තරයක් කියවමින් සිටිනවා. අපි යමු 13 වෙනි ප්‍රශ්නයට. Chetana has been watching TV for 7:30ද since 7:30ද. answer is since 7:30. 7:30 සිට කියනකොට අපි ගන්නේ since 7:30. පැය දෙකක සිටන් කියනකොට අපි ගන්නේ for 2 hours. for එතකොට ගන්නේ for 2 hours. චේතනා 7:30 සිටන් ටීවී බලමින් ඉඳලා තියෙනවා. හොඳයි. අපි යනවා 14 වෙනි ප්‍රශ්නයට. he is a honest boyද he is an honest boyද. ඔහු අවංක පිරිමි ළමයෙක්. right answer is N. B. he is an honest boy. honest කියනකොට O කියන්නේ vowel sound එකක්. ඒ නිසායි අපි N use කරන්නේ an honest boy කියලා. මතක තියාගන්න පළවෙනි අකුරට නෙවෙයි N දාන්නේ N දාන්නේ sound එකට. වචනයේ sound එකට තමයි අපි ද දාන්නේ N ද දාන්නේ කියන එක තීරණය කරන්නේ. vowel sound එකක් නම් අපි N use කරනවා. O කියන්නේ honest කියනකොට O කියන්නේ vowel sound එකක්. ඒ නිසා අපි N use කළා. අපි යනවා 15 වෙනි එකට. මම ගෙදර ඉන්නේ. I am in home the I am at home the. right answer is B. I am at home. මම ගෙදර ඉන්නේ. I am at home. තව අපිට තියෙන ප්‍රශ්න 5යි. 15න් දැන් කීයක් හරිද? ගණන් කරගත්තා නේද? අන්තිමට මට කමෙන්ට් එකක් වශයෙන් ඔබේ ලකුණු ප්‍රමාණය දාන්න. 16. Pasindu is taller than Kamalda. Pasindu is tall than Kamalda. Tall the taller the. Pasindu Kamalta වඩා උසයි. උත්තරය B. taller. Pasindu is taller than Kamal. Pasindu Kamalට වඩා උසයි. Pasindu is taller than Kamal. B තමයි answer එක. අපි යනවා 17ට. I go to work by bus the on bus the. මම වැඩට යන්නේ බස් එකෙන් කියනකොට අපි ගන්නේ by bus. ඒ තමයි answer එක. I go to work by bus. මම වැඩට යන්නේ බස් එකෙන්. ඊගාව එක 18. My sister is coming on Monday the in Monday the. right අපි ගන්නේ on Monday. සතියේ දවසක් සමග අපි ගන්නේ on කියන preposition එක. අවුරුද්දේ මාසයක් එක්ක ගන්න අපි in කියන preposition එක. Monday කියන්නේ සතියේ දවසක්. ඒ නිසා අපි on කියන preposition එක use කරනවා. 19 වෙනි එකට අපි යනවා. Bandara is one of my friends the. Bandara මගේ යහළුවන්ගෙන් කෙනෙක්. right answer is B. Bandara is one of my friends. Bandara මගේ යහළුවන්ගෙන් එක්කෙනෙක්. යහළුවෙක්. one of ට පස්සේ දාන නාම පදය අනිවාර්යයෙන්ම plural වෙන්න ඕන. බහුවචන වෙන්න ඕන. right this is the last question. Nimal and I am good friends the are good friends the. right මොකද්ද උත්තරේ? නිමල් and I කියපුවාම දෙන්නේ. එතකොට බහුවචන වෙනවා.
ඒ නිසා අපි ගන්නෙ are. Nimal and I are good friends. I නිසා am දාන්න එපා වැරදි. Nimal and I are good friends. නිමල් සහ මම හොඳ යහළුවන්. හොඳයි. එහෙනම් ලකුණු මට්ටම ඔයාගේ 20න් කීයද කියලා දාන්න. 20න් 20ම හරි ගිහින් නම් ඔයා අති විශිෂ්ට කෙනෙක්. සුපිරි 20න් ලකුණු ගාන දාන්න. ඒ වගේම අපේ නොමිනේෂන්ට සම්බන්ධ වෙන්න කැමති නම් අපේ group එකට join වෙන්න. මම වැඩිදුර විස්තර group එක හරහා ඔබට ලබා දෙනවා. right. හොඳයි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.